අයිබෝවන් අද මම වීඩියෝ එකකින් අපි ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ 2025 බදු වර්ෂයට අදාළව ෆ්‍රීලාන්සර් කෙනෙකුගේ ඉන්කම් ටැක්ස් කැල්කියුලේෂන් එකත් ඒ සම්බන්ධයෙන් වල රිටර්න් එක නැත්නම් IRD වෙබ්සයිට් එක හරහා සබ්මිට් කරන IRD රිටර්න් එක නැත්නම් ඉන්කම් ටැක්ස් රිටර්න් එක කොහොමද සබ්මිට් කරන්න කියලා මේ පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස ෆ්‍රීලාන්සර් කෙනෙකුගේ ඉන්කම් ටැක්ස් කැල්කියුලේෂන් එකක් කොහොමද කරන්නේ? ඒකට අදාළ දේශීය ආදායම් පනතේ ඇති විධිවිධාන මොනවද කියලා සහ ඒ කැල්කියුලේෂන් එකක් කරනවා නම් කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න. ඉතින් දෙවෙනි කොටස මේ වීඩියෝ එකේම කොහොමද ඔන්ලයින් ක්‍රමයට නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක හරහා කොහොමද Tamanම ඉන්කම් ටැක්ස් රිටර්න් එක 2025 බදු වර්ෂයට අදාළව සබ්මිට් කරන්න කියලා පැහැදිලි කරලා දෙන්න. ඉතින් අපගේ YouTube channel එකට subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔබට තියෙන ප්‍රශ්න ගැටලු මේ සම්බන්ධයෙන් වන ප්‍රශ්න ගැටලු කමෙන්ට් කරන්නත් කියලා ආරාධනා කරනවා. ඉතින් අපි යම් වීඩියෝ එකට ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කළ පරිදි මේ වීඩියෝ එකකින් අදාළ වෙන්නේ ෆ්‍රීලාන්සර්ස්ලගේ ඉන්කම් ටැක්ස් කැල්කියුලේෂන් එක සම්බන්ධයෙන්. ඉතින් ෆ්‍රීලාන්සර්ස් කියන එක ගත්තොත් එහෙම ෆ්‍රීලාන්ස් මාකට් ප්ලේස් අපි බලුවොත් එහෙම Upwork, Fiverr වගේ work කරන මාකට් ප්ලේස් වගේම content creators ලගේ YouTube, Facebook, TikTok වගේ platform වල content creators ලගේ tax calculation වලට අදාළ වෙනවා. ඒ වගේම තමන්ගේම වෙබ්සයිට් එකක් හරහා නැත්නම් software engineers ලා freelance විදියට තමන්ගේ වෙබ්සයිට් එකක් හරහා පිටරටක clients ලට service supply කරලා නැත්නම් export කරලා ලබන ආදායම් වලදී මේ freelancers ලට අදාළ වෙන tax calculation එක අදාළ වෙනවා. ඉතින් දැන් 2025 tax වර්ෂයට අදාළව ස්පෙෂල් ගිය අවුරුද්දේ හඳුන්වා දුන්නු පරිදි අලුතෙන් tax rate එකක් apply වෙනවා export of services කියලා. ඒක අදාළ වෙන්නේ මේ freelancers ලට. ඇත්තටම freelance මේ කැටගරි එකට අදාළ වෙන්න ප්‍රධාන වශයෙන් conditions කීපයක් සපිරිය යුතු වෙනවා. මේ 15% උපරිම මේ 15% දක්වා බදු ආය වෙන කැටගරි එකට අදාළ වෙන්න. ඔබ සමහර විට දන්නවා ඇති සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආදායම් මත ආය වෙන ආදායම් බදු අනුපාත 36 දක්වා 36 දක්වා ඇතුළත් වෙනවා. නමුත් මේ export of services කියන කැටගරි එකකින් යන ආය වෙන අයගේ බදු ආදායමට tax වෙන්නේ 15% දක්වා උපරිමයට යටත්. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක්ට තියෙන වාසියක් තමයි ඒ 15% කැටගරි එකට ඇතුළත් වෙන එක. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් කන්ඩිෂන් තුනක් අදාළ වෙනවා. ඔබගේ සේවය කරන ඔබ ලබා දෙන සේවය පිටරට නැත්නම් ලංකාවේ තුල නෙමෙයි outside of Sri Lanka කියන තත්වයෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ පාවිච්චි කරන client හෝ සර්විස් එක ලබා ගන්න පුද්ගලයා ලංකාවේ පිට කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට ඒක foreign currency එකකින් කියන්නේ USD euro වගේ foreign currency එකකින් ඔබගේ බැංකු ගිණුමට ලැබිය යුතු වෙනවා. මේ conditions තුනම සපුරියොත් තමයි ඔබ ඒ reduce rate එක 15% දක්වා වන rate එකට income tax ගණනය වෙන්නේ. ඉතින් අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම Upwork, Fiverr, freelancer.com වගේ වෙබ්සයිට් ඊළඟට direct foreign clients ලට සර්විස් කරන freelancers ලට YouTube, Facebook
TikTok වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල කන්ටෙන්ට් ක්‍රියේට් කරන ෆ්‍රීලාන්සර්ස්ලාට මේ කැටගරි එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙහි ආදායම් ඉන්කම් ටැක්ස් ගණනය කිරීමට අදාළව ඔබගේ ආදායම් මත නෙමෙයි ගණනය වෙන්නේ ඔබගේ ටැක්ස් එක ඔබගේ ප්‍රොෆිට් එක මත. ඒ කියන්නේ ආදායම් වලින් ඔබගේ වියදම් අඩු වුණාට පස්සේ එන අගයට තමයි ඉන්කම් ටැක්ස් එක ගණනය වෙන්නේ. නමුත් ඔබ වැටුපක් ලබනවා නම් වෙන කම්පැනි එක වැඩ කරනවා නම් ඔබට මේ වාසිය ඇති වෙන්නේ නැහැ. මොකද එහිදී ඔබට කිසිම එක්ස්පෙන්ස් එකක් ඩිඩක්ට් කරන්න දෙන්නේ නැහැ. ඒ ආදායම වල තමයි ගන්නේ බදු ගන්නේ වෙන්නේ. ඉතින් ඔබට මේකෙන් ලොකු වාසියක් වෙනවා. මේ වියදම් ඔබගෙන් ආදායමෙන් අඩු කර ගැනීමට ඉඩ සැලසීමෙන්. ඉතින් ඔබගේ platform එකට ගෙවන monthly fee එක වෙන්න පුළුවන්. ඔබගේ content service provide කරන්න use කරන software නැත්නම් computers purchase කරන්න ගෙවන මුදල් වලට කියන්නේ වියදම් වලට අදාළව අඩු කිරීමට ඉඩ දෙනවා. ඊළඟට ඉන්ටර්නෙට් ටෙලිෆෝන් බිල්ස් නැත්නම් ඔෆිස් රෙන්ට් එකක් තියෙනවා නම් ඒවත් අඩු කිරීමට ඉඩ දෙනවා. ඒ වගේම ඒ ඔබගේ කන්ටෙන්ට් ක්‍රියේටර් නැත්නම් ෆ්‍රීලාන්සර් සර්විසස් වලට අදාළ වියදම් මම සඳහන් කරපුවට අමතරව තියෙන වියදම් උනත් අඩු කිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට නැත්නම් ෆ්‍රීලාන්සර්ලාට ලැබෙන වාසියක්. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අප්වර්ක් එකේ වැඩ කරන කෙනෙකුගේ සාමාන්‍යයෙන් ආදායම අපි කියමුකෝ ලක්ෂ 48ක් වගේ වෙනවා නම් එයාගේ බිස්නස් එකේ එක්ස්පෙන්සස් අර මං කිව්ව එක්ස්පෙන්සස් අඩු වුණාට පස්සේ ලක්ෂ 40ක ආදායමක් තියෙන කෙනෙකුගේ පර්සනල් රිලීෆ් එක අපි සාමාන්‍යයෙන් ලංකාවේ මාසෙකට 1,50,000ක් දක්වා නැත්නම් අවුරුද්දකට ලක්ෂ 18කට පර්සනල් රිලීෆ් එකක් දෙනවා ඉන්කම් ටැක්ස් සඳහා. ඉතින් ඒකත් අඩු වුණාට පස්සේ ලක්ෂ 22කට තමයි ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ. ඒකට කැල්කියුලේට් වෙන්නේ පළවෙනි ලක්ෂ 10ට 106කුත් ඉතිරි ලක්ෂ 12ට 15ක් දක්වා පමණක්. ඉතින් එතකොට ලක්ෂ 2,40,000ක් තමයි හැබැයි ටැක්ස් එක වෙන්නේ මේ වගේ ආදායමක් තියෙන කෙනෙකුට. ඉතින් මේකෙදි අපි 36 දක්වා මේක ගණනය වීමක් වෙන්නේ නැහැ. ඊළඟට අපි YouTube කෙනෙක්ගේ සාමාන්‍ය ආදායම අපි සාමාන්‍යයෙන් වෙන ගණනය කිරීමක් බැලුවොත් එහෙම එයාගෙත් අපි ලක්ෂ 60ක් විතර ගණනය කළොත් අවුරුද්දක ආදායම ඒ වගේම බිස්නස් එක්ස්පෙන්සස් නැත්නම් අපි කියමු එඩිටින් software ස්ටුඩියෝ ස්පේස් වගේ දේවල් වලට යූස් කරන එක්ස්පෙන්සස් වලට ගෙවන වියදම් අඩු කරාට පස්සේ ලක්ෂ 51ක් වෙනවා මෙහෙදි. ඒක අර ඉස්සෙල්ලා වගේ පර්සන් රිලීස් එක ලක්ෂ 18යි. ඒකෙත් අර විදිහටම කැල්කියුලේට් වෙන්නේ මැක්සිමම් කියන්නේ 15ක් දක්වා ටැක්ස් එකක්. එතකොට මේකේ විදිහට බැලුවොත් එහෙම 4,05,000. ඉතින් මේකේ තව වාසියක් තියෙනවා. ඔබට YouTube එකකින් නැත්නම් Google එකකින් ඔබට පිටරටින් ඒ කියන්නේ අපි Google USA වලින් ඔබගේ ටැක්ස් එකක් අඩු කරලා තියෙනවා නම් ඒකත් ඔබට අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බලුවොත් දැන් සාමාන්‍යයෙන් ඔබගේ ආදායම එන්නේ ෆොරින් කරන්සි හරහා account එකකට නම් ඒකේ ඔබගේ මේ ආදායම් ගණනය කිරීමේදී ඔබගේ ආදායම ශ්‍රී ලංකා රුපීස් වලට කන්වර්ට් වෙලා තියෙනවා. එසේ කන්වර්ට් වෙලා තිබ්බේ නැත්නම් ඔබට මේ වාසිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් ඔබ මතක තියාගන්න තියෙනවා. ඊළඟට ඔබගේ ආදායම් බද්ද නැත්නම් ඔබගේ
ආදායම් බදු ගෙවීමේදී කාර්තු වශයෙන් තමයි ඔබගේ ආදායම් බදු ගෙවිය යුත්තේ. දැන් 2025 තක්සේරු වර්ෂයට අදාළව ඔබගේ ආදායම් බදු ගෙවා අවසන් වී තිබිය යුතුයි මේ අවස්ථාව වන විට. මොකද නොවැම්බර් 30 වෙනකොට ඔබගේ ආදායම් බදු වාර්තාව සබ්මිට් කරන්න ඕනේ. ඒක තමයි අවසාන දිනය. ඉතින් ඔබට මේ කැල්කියුලේට් කරන්න ඕනි මේ ආදායම 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2026 මාර්තු 31 වෙනිදා දක්වා ඔබගේ ආදායම ගණනය කරලා එයින් ඔබගේ වියදම් අඩු කරාට පස්සේ එන අගයට 15% දක්වා බදු ගණනය කළ යුතුයි. ඊට පස්සෙ අවසාන ඔබගේ බද්ද සැප්තැම්බර් 30ට ඔබ ගෙවිය යුතුයි. ඒ සමගම ඔබගේ බදු වාර්තාව නොවැම්බර් 30 වෙනකොට සබ්මිට් කරන්න ඕන. ඉතින් ඔබට මේ සම්බන්ධයෙන් ඔබගේ බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ෆයිල් කිරීම සඳහා නැත්නම් ඔන්ලයින් සබ්මිට් කිරීම සඳහා ඔබට අවශ්‍ය වෙනවා මේ සඳහන් කරලා තියෙන ඩොකියුමන්ට්ස් උයි ඉන්ෆර්මේෂන් උයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔබට ටින් නම්බර් එකක් තිබිය යුතුයි. ඊළඟට ලොගින් පාස්වර්ඩ් එකක් තිබිය යුතුයි IRD නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ඊළඟට ඔබගේ ආදායම් ලැබුණු ආදායම් Upwork, YouTube වගේ platform වලින් ලැබිච්ච ඔබගේ මුදල් ලැබිච්ච ආකාරය පිළිබඳ විස්තර ලබා ගත යුතුයි. ඊළඟට බැංකුවේ ස්ටේට්මන්ට් එක ඔබ තිබිය යුතුයි. බැංකුවට මුදල් ලැබුණු ආකාරය ගණනය කිරීමට. එසේම ඔබට බැංකුවෙන් ෆොරින් platform වලින් ඔබේ WST වශයෙන් tax අඩු කරලා තියෙනවා නම් ඒවත් ඩොකියුමන්ට්ස් උත් ලබා ගත යුතුයි. ඊළඟට ඔබගේ වියදම් කරපු වියදම් වලට අදාළව විස්තරත් ඔබ ගාව තිබිය යුතුයි. ඉතින් මේ විස්තර ඔබ ගාව තිබුණාම තවත් දෙයක් ඔබ කරගත යුතුයි. ඔබගේ මේ වියදම් සහ ආදායම් සහතික කරගත යුතුයි approved accountant කෙනෙක් හරහා. මොකද ඔබගේ මේ content creation නැත්නම් මේ freelancer services යටත් වෙනවා business operation එකක්. කියන්නේ business එකක් විදිහට තමයි දේශීය ආදායම් පනතේ මේකට අදාළ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ඒ වරලත් ගණකාධිකාරිවරයෙක් ලවා ඔබගේ ආදායම් හා වියදම් ගණනය කරලා ඒක සහතික කරගත යුතුයි ඔබගේ අවසාන ප්‍රොෆිට් එක. ඉතින් ඒක සම්බන්ධයෙන් දේශීය ආදායම් පනතේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ඔබ මේ ඔබගේ ආදායම් වියදම් විස්තර approved accountant කෙනෙක් කරා සහතික කරවා ගත යුතුයි. ඔබ නැත්නම් ඒ financial statement ගිණුම් වාර්තාවක් වුන් ලබා සාදවා ගත යුතුයි. එතනින් පසුව තමයි ඔබට පුළුවන් ඔබගේ බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක හරහා ඔබට සබ්මිට් කරන්න. ඉතින් මේ ඩොකියුමන්ට්ස් ටික ඔබ ගාව තිබෙනවා නම් ඔබට පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක හරහා ඔබගේ බදු වාර්තාව සබ්මිට් කරන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ තොරතුරු තමයි මේ පළවෙනි කොටසින් වීඩියෝ එකකින් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් ඊළඟ කොටසින් අපි බලමු කොහොමද බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ ඩොකියුමන්ට්ස් ලබා ගත්තයින් පසුව ඔබ සබ්මිට් කරන්නේ කොහොමද කියලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක හරහා. අපි ඊළඟ කොටසින් බලමු ඒ පිළිබඳව. දැන් අපි මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි යන්නේ. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ
ආදායම් බඩු වාර්තාව කොහොමද IRD වෙබ්සයිට් එක හරහා සබ්මිට් කරන්න කියලා ඉදිරිපත් කරන්න. මෙහිදී අපි ඉස්සෙල්ලාම www.ird.gov.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා තියෙන e-services කියන මෙනු එකේ access to e-services කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මේ page එකට යනවා. මේ page එකේදී මේ තියෙන individual taxpayer කියන එක select කරලා proceed to login වෙන්න තියෙනවා. මෙතෙන්දී අපේ TIN number එකයි PIN number එක කියන්නේ password එක enter කරලා අපේ profile එකට log වෙන්න තියෙනවා. login detail enter කරාට පස්සේ මේ වගේ page එකකට තමයි එන්නේ. මේ page එකේ අපි යන්න ඕනේ submit e-file කියන තැනට. මේක ඇත්තටම 2025 2026 කියන tax period එකට අදාළව. ඊට පස්සේ මෙන්න වගේ page එකට එනවා. ඊට පස්සේ මේකේ select කරන්න ඕනේ 2025 2026. ඊට පස්සේ proceed කියන බටන් එක ක්ලික් කරපුවාම අපි මේ වගේ page එකට යනවා. ඊට පස්සේ මේ number 6 කියන එක තමයි අපි ක්ලික් කරන්න ඕනේ. එතකොට මේක ටික් කරලා next button එක ක්ලික් කරපුවාම අපේ main data enter කරන page එකට යනවා. එතකොට අපි කරන්න ඕනේ මේකේ තමයි අපේ data ටික අපි enter කරන්න ඕනේ. ඒකට කලින් මම හදපු tax computation එකක් තියෙනවා. මේකේ data අපි enter කරලා බලමු. මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ freelancing service කරන කෙනෙක්ගේ ආදායම් බදු ගන්න එක. මේ වගේ එකක් තමයි ඔබ අර approved accountant කෙනෙක් ලව්ව හදා ගන්න ඕනේ. ඉතින් මේකෙදී තියෙනවා මෙයාගේ වාර්ෂික ආදායම 145යි. අර approved accountant හදපු profit and loss account එකේ අනුව වෙන බදු වලට අදාළව ප්‍රතිපාදන වලට අනුව හදාපු income කියන්නේ business income එක 36යි. ඊළඟට එයාගේ interest income එකක් ලැබිලා තියෙනවා 56000ක. මේ දෙක total එක එතකොට එකතු වුණාම 3656000යි. මේක තමයි එයාගේ statutory income කියන එක. ඊළඟ එක එයාගේ තක්සේර වෙන ආදායම 3656000යි. ඒකෙන් අපිට එයාට ලැබිලා තියෙනවා personal relief එක. ඒක 118ක් අඩු වුණාට පස්සේ 1856000ක තමයි එයාගේ බදු අය වෙන ආදායම. ඒකෙන් පළවෙනි 110ට 6% ගන්න 60000ක බද්දක් වදිනවා. ඊළඟට බැලන්ස් 856000ට 15% ගන්න 128400. එතකොට එයාගේ සම්පූර්ණ බැලන්ස් එකට වැදිලා තියෙන්නේ 15%. එතකොට එයාගේ මුළු බදු වගකීම වෙන්නේ 188400. ඒකෙන් අර WHT tax එක ඩිඩක්ට් කරපු එක මෙතන පෙන්නලා තියෙනවා 55600යි කියලා. ඒක මුළු වගකීමෙන් අඩු වුණාට පස්සේ එයා tax එකක් බැලන්ස් tax එක ගෙවන්න ඕනේ 182800. අපි මේ ඩීටේල් දෙක අපේ ප්‍රධාන මේ රිටර්න් එකේ සබ්මිට් කරලා බලමු කොහොමද මේක එන්ටර් කරන්නේ කියලා. ඉතින් පළවෙනි එකෙන්ම මෙයාගේ employment income යන නිසා business income එක තමයි අපි එන්ටර් කරන්න ඕනේ. එතකොට මෙතෙන්දී ඒ schedule number 2 කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ page එකකට යනවා. මේකෙදි අපි මේ add කියන බටන් එකට ක්ලික් කරන කලින් මෙතන තියෙනවා activity code එක දාන්න business එකේ. එතකොට අපි foreign business income කියන එක තමයි activity code එක වෙන්නේ මේක. එතකොට අපි 0.512. ඒ කියන්නේ මේ activity code ටික IRD වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් නැත්නම් සර්ච් කරලත් ගන්න පුළුවන්. ඒතකොට මේකට අදාළ වෙන ෆ්‍රීලාන්සින් එකට අදාළ වෙන ඇක්ටිවිටි කෝඩ් එක තමයි මේක. මේක අපි සර්ච් කරලා මේ ගත්තට පස්සේ ඊළඟට අපිට nature of business කියන එක දාන්න ඕනේ. ඒකට අපි දානවා මේකට freelancing services කියලා. නැත්නම් මෙතන දාන්නත් පුළුවන් export of services කියලා දාන්න පුළුවන්. ඊළඟට අපිට දාන්න තියෙන්නේ අර අපේ උදාහරණයට අනුව profit එක තමයි මෙතන දාන්න. එතකොට මේකේ 36,36ක් තමයි දාන්න. ඊළඟට අපේ ව්‍යාපාරේ ආදායම revenue එක තමයි දාන්න. මේකේ තිබ්බේ අපේ 145යි. අපි මෙතන දාන්න.
මේක දැම්මට පස්සේ මෙන්න මේ ඇඩ් බටන් එක ක්ලික් කරපුවාම මේ ඩීටේල් ටික මෙතන පෙන්වනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ බිස්නස් ඩීටේල් එකේ ඩීටේල් ටික එන්ටර් කරලා අවසానයි. ඊට පස්සේ අපි next බටන් එක එන්ටර් කරනවා. ඊට පස්සේ මෙන්න මේ schedule number 3 එකට යනවා. මේ schedule number 3 එක කියලා කියන්නේ අපේ investment income. ඒ කියන්නේ interest income, rent income, ඒ වගේ දේවල් එන්ටර් කරන income එක තමයි මේකේ තියෙන්නේ. එතකොට මේකේ අපි දැන් අර උදාහරණයට අනුව 56000ක interest income එකක් තියෙනවා. ඒක අපි මෙතන එන්ටර් කරනවා. මේක already එන්ටර් කරලා තිබ්බේ. මේක අපි මේ අර විදිහටම මෙතනින් activity code එක විදිහට ගන්නෙ interest income කියන එක. මෙතනින් search කරන්න තියෙන්නේ interest income කියන එක. එතකොට ඒක search වෙලා මේ විදිහට search වෙලා එනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ අර total interest එක දාන්න. 56000 කියලා දැම්මා. මෙතන type of income කියලා interest income කියලා දැම්මම නම් හරි. ඊට පස්සේ මෙතන තියෙන්නේ add කරන්න මේක දැන් already මම එන් කරපු නිසා මෙතන update කරන්න තමයි තියෙන්නේ. ඒක මේ විදිහට අර ඉස්සෙල්ලා විදිහටම මේක පෙන්නනවා. ඊට පස්සේ අපේ ප්‍රධාන ආදායම් වර්ග දෙක එන්ටර් කරලා අවසන් නිසා අපි next එකට ක්ලික් කරනවා. ඊට පස්සේ මෙයාගේ page එකට යනවා. මේ page එකේ තියෙන්නේ අද මේකේ තියෙන්නේ අද income එන්ටර් කරන්න. අද income නැති නිසා අපි මේක ඊළඟ page එකට යනවා. ඊළඟ මෙතන තියෙන්නේ donations එන්ටර් කරන්න. donation කියන expenses category එක අපි ගන්න නැති නිසා මේකත් අපි next කරනවා. මම ඇත්තටම මේකට අදාළ වෙන ටික විතරයි මේකේ එන්ටර් කරන්නේ. මේවා අපිට next කරන්න තියෙන්නේ. එතකොට මෙතන schedule number 6 එකට අපි යන්න ඕනේ. ඒකෙදි තමයි අපේ WHT අඩු කරපු එක එන්ටර් කරන්න තියෙන්නේ. එතකොට මෙතෙන්ද තියෙන්නේ ඔබගේ අර අපි ඉන්ට්‍රස්ට් එක තිබිච්ච එකේ WHT එක තමයි මෙතනින් අඩු කරන්න තියෙන්නේ. මෙතන අපි මෙතනින් අර විදිහටම type එක interest කියලා මෙතන එන්ටර් කරලා ඊළඟට අර මේ WH සර්ටිෆිකේට් එක ඔයගොල්ලෝගේ බැංකුවෙන් ඔබට ලිකුත් කරන ස්ටේට්මන්ට් එකේ සර්ටිෆිකේට් එකේ තියෙන ඩීටේල් තමයි මෙතන එන්ටර් කරන්න තියෙන්නේ. එතකොට එතන සර්ටිෆිකේට් එකේ සර්ටිෆිකේට් නම්බර් එකක් ඇති. ඒක තමයි මෙතන එන්ටර් කරන්න. ඊළඟට WHT page ඒ කියන්නේ ඔබගේ WHT අඩු කරලා බැංකුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යවපු ගාණ WHT කියලා කොලම් එකේ ඇති ඒක තමයි අපි එන්ටර් කරන්න ඕනේ මෙතන. මේකේ උදාහරණයක් නම් 5600යි. ඊළඟට WHT ඒජන්ට්ගේ TIN නම්බර් එක. එතකොට බැංකුවේ TIN නම්බර් එක තමයි දාන්න ඕනේ. ඊළඟට amount received කියන එක අර 56000 තමයි මෙතන දාන්න. ඊට පස්සේ කවද්ද මේක හම්බුනේ කියන එක මෙතන එන්ටර් කරන්න. මේ විදිහට එන්ටර් කරලා ඇඩ් කරන්න තියෙනවා. ඇඩ් කරාට පස්සේ ඒ ඩීටේල් ටිකත් අපි එන්ටර් කරලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ page එකට යනවා. මෙතන එතකොට අපිට දැන් WHT detailed in advance income tax WHT deducted by window withholding the agent කියන එකේ අර ඩීටේල් ටිකම ආයි අපි එන්ටර් කරන්න ඕනේ. එන්ටර් කරලා මෙතන මේ 5600 මේ අවුරුද්දට අදාළ WHT ඩිඩක්ට් කරන ගාණ අපි මෙතන එන්ටර් කරන්න ඕනේ. මේ අපි ඩීටේල් එක ඉස්සෙල්ලා එන්ටර් කරමු. අර ඩීටේල් ටිකම අපි මෙතන එන්ටර් කරන්න තියෙන්නේ.
මෙතන බැංකුවේ නම දාන්න තියෙනවා. මාස 6000යි. මෙතන 5600යි. මේක දාලා මෙතන ඇඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන next button එක ක්ලික් කරන්න. ඊළඟට මේ තියෙන්නේ අර tax computation එක මේ tax account calculate වෙන්නේ කියලා. එතකොට අපිට මෙතන මේ auto save auto මේ fill වෙලා තියෙන්නේ normal tax එක අනුව 36 දක්වා එන tax එක අනුව calculator bracket එකට තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක amount එක අපි මේ maximum 115 කියන account එක මේ page එකට මාරු කරන්න ඕනේ. එතකොට freelancers ලා හිතෙන්නේ 115 කියන category එකට. එතකොට අපි ඔයාලට මෙතනින් බලා ගන්නත් පුළුවන්. දැන් මේ මෙයාගේ income එක අනුව tax එක නැත්තම් මේ total assessable income එකට අනුව tax එක ඇවිල්ලා තිනවා. taxable income එකට අනුව tax එක ඇවිල්ලා තිනවා 235440. normal විදියට කියමු. නමුත් අපි අර 100ට maximum 115 bracket එකට ගියොත් අපි බලමු කොච්චර tax එකක් හැදෙනවද කියලා. මේක මෙතනින් අයින් කරලා පස්සේ අර 1,235440 තිබිච්ච tax එක 15% දක්වා අඩු වෙන නිසා මේ maximum 1,88,400. මේ tax එක තමයි ඔබ ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ කියන්නේ වගේ බදු වගකීම තමයි මේ තියෙන්නේ. මේකෙන් WST අර 5600 අඩු වුණාට පස්සේ එන බැලන්ස් එක තමයි ඔබ ගෙවන්න ඕනේ. ඉතින් අපි බලමු මේ tax එක දැන් අපි බලමු මේ tax එක කොහොමද අපි ගෙවන්නේ ඊළඟ page එකට ගිහින්. දැන් මේ තියෙන්නේ මේකට අදාළව tax credit කියන schedule එක. ඒකට මේකේ අර අපේ ඉස්සෙල්ලා අපේ WHT වලින් බැංකුවෙන් ඩිඩක්ට් කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දීපු 5600 තියෙනවා. ඊට අමතරව අර අපේ tax calculation එකෙන් හැදුණු මේකෙන් ඒ ගාන අඩු කරලා අපි ගෙවන්න ඕනේ. එතකොට යම් කෙනෙක් quarterly payment ගෙවලා තිනවා නම් ඒ payment කරපු detail තමයි මෙතන එවන් දාන්න තියෙන්නේ. installment payment and withholding කියන එක තමයි උඩ එක තියෙන්නේ. මෙතනින් payments කරපු date එක තමයි මෙතන දාන්න තියෙන්නේ. එතකොට අපි කරන්න තියෙන්නේ යම් කෙනෙක් payment කරලා තියෙනවා නම් quarterly මේ විදිහට මෙතන enter කරලා payment date එක select කරලා amount එක මෙතන දාන්න ඕනේ. දැන් මේ computation එක අනුව installment tax ගෙවලා තිබුණේ නැහැ. ඒක නිසා මෙතන අර WST අඩු කරපු ගාන විතරයි මෙතනින් අඩු කරලා තියෙන්නේ. ඒකෝට එයා ගෙවන්න ඕනේ මේකට 1,82,800ක payment එක. ඒ payment එක අපිට මෙතෙන් ගෙවන්න ඕනේ return එක submit කරන්න කලින්. එතකොට අපි කරන්නේ මෙතන තියෙනවා payments කියලා menu එකක්. මේකේ request payment voucher කියන එක ක්ලික් කරාට පස්සේ ඔබට voucher එකක් generate වෙනවා මේ payment එකට අදාළව. මේක amount එක නෙමෙයි පෙන්නන්නේ voucher එක විතරයි generate වෙන්නේ. මම මේකෙන් generate වුණාට පස්සේ කියන්නම් මොකක්ද කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම අපි මෙතන මේක ක්ලික් කරාට පස්සේ මේ page එකට එනවා. මේකේ tax type එක select කරන්න ඕනේ. ඒක IID කියලා select කරලා period code එක. එතකොට අපි මේ ගෙවන්නේ 25 26 tax year වර්ෂයට අදාළව. ඒකට අපි 25 26 0 කියලා මාක් මේ enter කරාට පස්සේ මේ period එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන generate කරන්න මේ voucher එක. මේ voucher එක generate වුණාට පස්සේ මෙන්න මේ voucher number එක ඔයාගේ වැදගත් වෙනවා මේක payment කරන වෙලාවේ. එතකොට අපි මේක දැම්ම payment කරනවා නම් හරි පස්සේ දවසක payment කරනවා නම් හරි මේක
සේව් කරලා තියෙන එක වඩා හොඳයි. ඉතින් අපි මේක ඒ print button එක ක්ලික් කරාට පස්සේ print කරන්න හරි නැත්නම් PDF එකක් විදිහට සේව් කරන්න හරි පුළුවන්. ඊට පස්සේ මේක කරාට පස්සේ අපිට තියෙන්නේ බැංකුවේ ඇප් එකට ගිහිල්ලා බැංකුව හරහා ඒකේ තියෙනවා government payments කියලා මම කියන්නේ සර්ච් කරන්න. ඊට පස්සේ ඒකේ IRD සර්ච් කර IRD දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්ලන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් කියලා සර්ච් කරාට පස්සේ දැන් අපි අර පේමන්ට් කරපු එක මෙන්න මෙතන අපි එන්ටර් කරන්න ඕනේ. අපි හිතමු අදම පේමන්ට් එක කරා කියලා. එතකොට අපි මෙතන දාන්න ඕනේ අර පේ කරපු බැංකුව හරහා ගෙවපු ගාණ. එතකොට මෙතන එනවා 1.82.800. මේක එන්ටර් කරලා සේව් කරලා next එකට තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මේ page එක අදාළ වෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ අපගේ business එකට අදාළ නොවන asset and liabilities enter කරන්න. එතකොට මෙතෙන්දී තමන්ගේ business එකේ නැති තමන්ට අයිති මොන හරි දේපල ඒ තියෙනවා නම් නිවාස vehicle ඒ වගේ detail තමයි මෙතන enter කරන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙන පළවෙනි එක ඒකේ immovable properties. මෙතන එතකොට නිවාසයක් ගයක් මොන හරි තියෙනවා නම් මේක මෙතන address එක දාලා මෙතන address එක enter කරලා මේකේ ඒ ගේ හදන්න හරි මිලදී ගන්න හරි ගිය වියදම මෙතනින් දාන්න. ඊට පස්සේ date ගත්ත දවස හරි ඉදි කරලා ඉවරෙච්ච අවුරුද්දාරි මේකේ දාන්න. මේ විදිහට දැම්මට පස්සේ මෙතන මාර්තු 31 වෙනකොට තිබිච්ච කියන්නේ සාමාන්‍ය මාකට් වැලියු එක මෙතන දාන්න තියෙනවා. මේ විදිහට එන්ටර් කරලා අප්ඩේට් කරන්න තමයි තියෙන්නේ. තමන්ගේ නමින් තියෙන නිශ්චල කියන්නේ නිශ්චල දේපල තමයි මේකෙන් දාන්න. ඉඩම් ලෑන්ඩ් ඒ වගේ දේවල්. මෙතන දෙවෙනි එකේ තියෙන්නේ motor vehicle. තමන්ට වාහනයක් තියෙනවා නම් ඒක මෙතන එන්ටර් කරන්න. මෙතන වාහනේ වකරි නම දාලා ඊළඟට මෙතන ගත්ත දවස මේකේ දාලා මේකේ registration number එක දාලා ඊළඟට මේකේ අර market value එක 2026 මාර්තු 21 වෙනිදා වෙනකොට market value එක දාන්න. මේ විදිහට අප්ඩේට් කරන්න තියෙනවා. ඊළඟට මේ විදිහට අනිත් ඒවත් තමන්ට තියෙනවා නම් shares ඒ stock market එකේ invest කරලා ඒවා තමයි මේක එන්ටර් කරන්න තියෙන්නේ. ඊළඟට මෙතන cash in hand again මාර්තු 21 වෙනිදා සල්ලි තිබුණා නම් මෙතන අතේ සල්ලි තිබ්බා නම් ඒකත් මෙතන දාන්න. ඊළඟට කාගෙන් ණයට දීලා ඒක මුදල් ලැබීපි නම් ඒකත් දාන්න. ඊළඟට තමන්ගේ ජුවලරිස් වල තියෙන වැලියු එක මේකත් එතනින් දාන්නවා. ඊළඟට business එකට අදාළ ඒවා asset and liability statement එකේ එක තියෙනවා. ඒක එතන මෙන්ෂන් කරන්න ඕනේ නැහැ. ඊළඟට liabilities තමන්ට නිවාසය හදන්න වාහනය ගන්න ලීස් එකට තියෙන ගත්ත ලෝන් ලීස් ඒවා තමයි මෙතන එන්ටර් කරන්න ඕනේ. එතකොට ගත්තු මෙතන තමන්ගේ වාහනයට වාහන ලීස් එකට නම් ලීස් එකේ ඩීටේල් තමයි මෙතන එන්ටර් කරන්න තියෙන්නේ. මේකෙත් අර විදිහටම එන්ටර් කරලා ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට gift එකක් විදිහට හම්බුනා නම් කියන්නේ සල්ලි ගෙවන්න නැතුව මොනවා හරි දේපලක් ඒක මේක එන්ටර් කරනවා. ඊළඟට disposal ඒ කියන්නේ අවුරුද්ද මැදදී මොනවා හරි shares වික්කනම් ඒ වගේ දේවල් මේකේ එන්ටර් කරන්න. ඒ ඩීටේල් ටික එන්ටර් කරාට පස්සේ ඊළඟ
page එකට යන්න පුළුවන්. මේකෙදි වෙන්නේ මේ අපේ දැන් මීට කලින් එන්ටර් කරපු ඩීටේල් අපි සහතික කරන්න ඕනේ. අපි ඉදිරිපත් කරනවා සත්‍යයි කියලා. ඉතින් මෙතෙන්දී මේ රිටර්න් එක සබ්මිට් කරන්නේ approved accountant කෙනෙක් නම් එයාගේ ඩීටේල් මෙතන එන්ටර් කරන්න ඕනේ. Taman සබ්මිට් කරනවා නම් මේක no කියලා දීලා Tamanගේ ඩීටේල් තමයි මෙතන එන්ටර් කරන්න. එතකොට මෙතන Tamanගේ නම, ටෙලිෆෝන් නම්බර එක, මොබයිල් නම්බර එක, ඊමේල් එක, අපේ නේම් එකක් දාගෙන යන්න. සම්පූර්ණ නම මෙතනින් එන්ටර් කරන්න ඕනේ. මෙතන මොබයිල් නම්බර එක, මෙතන ඊමේල් ඇඩ්‍රස් එක, මෙතන NIC නම්බර එක, තමන්ගේ ඩීටේල් මෙතන එන්ටර් කරන්න. අනික මේක මේ රිටර්න් එක සබ්මිට් කරන දවස මේක දාලා නෙක්ස්ට් කරන්න තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ අර දැන් අපි එන්ටර් කරපු එකේ ටෝටල් සමරි එකක්. එන අපි මේ ඉස්සෙල්ලා එන්ටර් කරපු ඩීටේල් හැම එකම මෙතන පෙන්නනවා. එතකොට අපි දැන් මුලින් නම් බැලුවොත් අපි බිස්නස් ඉන්කම් එක මේ උදාහරණය අනුව 136යි, ඉන්ට්‍රස්ට් ඉන්කම් එක තිබ්බ 56000යි. ඊළඟට accessible link ATK total එක accessible income එක 306,56,000යි. ඒකෙන් personal relief එක අඩු වුණා. දැන් අපි උදාහරණ මේකත් එක්කම බැලුවොත් ඒ විදිහටම මේක එන්ටර් වෙලා තියෙන්නේ. ඊළඟට තියෙනවා taxable income එක 18,56,000. ඒකට tax එක හැදිලා තියෙනවා 1,84,400. මේ උදාහරණය අනුව තියෙන්නේ 1,84,400. ඊට පස්සේ අපි ඒකෙන් tax credit එක අපි මේ මුළු මුදලම cash වශයෙන් 1,82,400ක් ගෙවුවා. ඊට පස්සේ මෙන්න මේ 55,600යි 1,82,800යි ගෙවුවට පස්සේ ඒ total එක තමයි අපේ full payment එක විදිහට මෙතන පෙන්නන්නේ. credit එකක් විදිහට. ඒකට අපිට balance tax payable එකක් නැහැ. ඊළඟට මේ අපි එන්ටර් කරපු asset and liabilities statement එකේ ඒ detail තමයි මේ තියෙන්නේ. මේ ඔක්කොම චෙක් කරලා ඔබට පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්ටර් කරපුව වැරදි කියලා තියෙනවා නම් මෙතනින් ගිහලා amend බටන් එක ක්ලික් කරපුවාම අර detail අර විදිහට ඕන detail එකට ගිහලා change කරලා save කරාට පස්සේ තියෙන්නේ save කරාට පස්සේ ආයේ මේ page එකට ඇවිල්ලා check කරලා බලන්න පුළුවන්. මොනවා හරි තියෙනවා නම් මෙතන amend කින් තමයි change කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ අපේ supporting documents attach කරන්න ඕනේ. මේකට දැන් අපි ප්‍රධාන වශයෙන්ම අපේ WHT certificate එක අපි attach කරන්න ඕනේ. මේ uploading supporting documents කියන එක click කරලා මේ තමන් submit කරන detail ටික enter කරන්න ඕනේ. මෙතන මේ ටික අපි tick කරලා මේ ඔක්කොම අපි submit කරනවා. මේ ටික tick කරලා ඊළඟට අපි මේ T10 certificate එක දැන් මෙතනින් අපි එකින් එක මේ supporting documents ටික අපි අදාළ මේවා විතර attach කරන්න ඕනේ. එතකොට අපි මේකේ T10 certificate එක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක අපේ employment income වලට අදාළ වෙන එකක්. ඊළඟට statement accounts. ඒ කියන්නේ අපි අර approved accountant හදපු tax computation එකයි අපේ financial statement ටිකයි attach කරන්න ඕනේ. ඒවා මෙතනින් ගිහිල්ලා මෙතන supporting documents click කරාට පස්සේ තමයි කම්පියුටරේ save කරගෙන මේ detail මේ දෙක
මෙතන ගිහිල්ලා මෙතන ක්ලික් කරන්න තියෙනවා supporting අපේ statement accounts කියන මෙන්න මේක ක්ලික් කරලා මෙතනින් select කරලා අදාළ අපේ කම්පියුටරේ සේව් කරලා තියෙන එක attach කරන්න තමයි තියෙන්නේ. ඊළඟට tax computation එක ඒ විදිහටම attach කරන්න ඕනේ. ඊළඟට අපිට අදාළ වෙන තව document එකක් තමයි VAT certificate එක. ඒකට මේකත් අපි අර විදිහටම ක්ලික් කරලා මෙතනින් support this document කියන එක ක්ලික් කරලා මෙතනින් ගිහිල්ලා මෙතන තියෙනවා VAT certificate attach කරන්න. මේ තියෙන මෙතන මේ යට තියෙන VAT certificate එක attach කරන්න. මේකත් අර විදිහටම attach කරලා පස්සේ මෙතනින් වැටෙනවා ඒක අප්ලෝඩ් වුණා කියලා. ඊට පස්සේ මේක සේව් කරන්න තමයි තියෙන්නේ. මම මේ විදිහට මේක සේව් කරන්නේ නැහැ. මේක උදාහරණයක් විදිහට හදපු නිසා මේක සේව් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ අප්ලෝඩින් සපෝටින් ඩොකියුමන්ට්ස් ටික ඇටච් කරාට පස්සේ අපිට තියෙන මේක සබ්මිට් කරන්න. එතකොට මෙතන මේ සබ්මිට් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔබට ඇක්නොලෙජ්මන්ට් එකක් එනවා. ඒ ඇක්නොලෙජ්මන්ට් එක ඔබ සේව් කරලා තියාගන්න. ඒක තමයි ඔබගේ මේ රිටර්න් එක සබ්මිට් කරා කියලා ලැබෙන ප්‍රූෆ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් ඒක. ඊළඟට ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බැලුවා ප්‍රොෆයිල් එකේ සබ්මිට් කියලා රිටර්න් එක ඉස්සරහින් පෙන්නලා ඇති. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ රිටර්න් ෆ්‍රීලාන්සර් කෙනෙක්ගේ රිටර්න් ෆයිලිං ප්‍රොසෙස් එක වෙන්නේ. ඔබට මොන හරි මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් බොක්ස් කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න අපි ඒකට රිප්ලයි කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මොන හරි මේ වීඩියෝ එකේ තිබ්බ ප්‍රසන්ටේෂන් එක අපේ වෙබ්සයිට් එක www.taxcalculator.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක රික්වෙස්ට් කරන්න අපේ WhatsApp නම්බර් එකට අපි ඒක එවන්නම්. එතකොට ඒකේ තවත් පැහැදිලිව තියෙනවා මේ රිටර්න් ෆයිලින් ප්‍රොසෙස් එක. ඉතින් අපි ආරාධනා කරනවා අපේ ඉදිරි වීඩියෝ එකටත් අපේ වීඩියෝ එක බලන්න subscribe කරන්න කියලා අපේ channel එක. අපි ඊළඟ වීඩියෝ